ඔන්න ළමයි මෙහෙයුම් කළමනාකරණයේ පාඩමට දාලා ඊළඟ වීඩියෝ එක. අපි කලින් වීඩියෝ එකේ කතා කරා තොග පාලනය ගැන. අද අපි කතා කරනවා ගුණත්ව පාලනය ගැන. ඔයාලට බෝඩ් එකේ පේන ඇති ගුණත්ව පාලනය සම්බන්ධයෙන් සම්පූර්ණ නෝට් එක තමයි මේ තියෙන්නේ වගේ. මේක පාඩම් කරගත්තා නම් ගොඩ. හරි. ඒකටම අපි ඉගෙන ගමු ගුණත්ව පාලනය කියන්නේ මොකක්ද කියලා. ඊට කලින් අපි දැනගන්න ඕනේ මොකක්ද ගුණත්වය කියන්නේ. මේකට ඉංග්‍රීසි වලින් කියන quality control. මොකක්ද quality එකක් කියන්නේ ගුණත්වයක් කියන්නේ? ගුණත්වයක් කියන්නේ පාරිභෝගිකයේ තියෙන අවශ්‍යතාවයක් වමනාවක් ඉටු කරන්න මොකක් හරි නිෂ්පාදයකට තියෙන හැකියාව. නේද? පාරිභෝගික අවශ්‍යතාවයක් වමනාවක් ඉටු කරන්න නිෂ්පාදයකට තියෙන හැකියාවට අපි කියනවා ගුණත්වය. නම් මොකක්ද quality control කියන්නේ? ගුණත්ව පාලනය කියන්නේ මොකක්ද? මෙන්න කිසියම් භාණ්ඩයක් නිෂ්පාදනය කරද්දී ඒ භාණ්ඩේ ප්‍රමිති වලට අනුව නිෂ්පාදනය කරනවද? ඒක නිෂ්පාදනය වෙනවද? සහ අවමනයිතික අවශ්‍යතාවලට අනුව නිෂ්පාදනය කරනවද කියලා බලන එකට අපි කියනවා ගුණත්ව පාලනය. ඒ කියන්නේ මොකක් හරි ස්ටෑන්ඩඩ් එකකට නිෂ්පාදනය දැන් උදාහරණයක් ගන්න මේ කමිසය හදන එක ගන්න. මෙන්න මේ වගේ කමිසයක් හදන එක. අපි ගමු මෙන්න මේ වගේ කමිසයක් හදන එක. එතකොට මේ කමිසය හදද්දී මේක ප්‍රමිතියක් තියෙනවනේ කමිසයක් හදන. ඒකේ ලස්සනට මෙහොන් ටික වහෙන්න ඕනේ, බොත්තම් ටික හරියට දාන්න ඕනේ. අන්නේ අවම ප්‍රමිතීන් වලට අනුව අවමනයිතික අවශ්‍යතාවලට අනුව මේක නිෂ්පාදනය කරනවාද කියන එක බලන එක තමයි ගුණත්ව පාලනයේදී වෙන්නේ. ප්‍රමිතීන්ට අනුව කමිසයක් හදද්දී ප්‍රමිතියක් තියෙන්න ඕන. අන්නේ ප්‍රමිතියට අනුව නිෂ්පාදනය කරනවද සහ අවමනයිතික අවශ්‍යතාවලට අනුව නිෂ්පාදනය වෙනවද කියන එක බලන එක තමයි quality control එකේදී අපි කරන්නේ ගුණත්ව පාලනයේදී කරන්නේ. එතකොට මෙතනදී ළමයි quality control එකේදී නිමි භාණ්ඩ විතරක් නෙමෙයි බලන්න ඕනේ අපි. ඒ කියන්නේ ඔයාලට හිතෙන්න පුළුවන් quality control කරද්දී අපි අවසානයේ භාණ්ඩ විතරයි බලන්න කියලා නෑ. අපි අවසාන භාණ්ඩ විතරක් නෙමෙයි නිමි භාණ්ඩ විතරක් නෙමෙයි ඒකට යොදාගත් අමුද්‍රව්‍ය ටික ඊට පස්සේ ඒකේ නිෂ්පාදන ක්‍රියාවලිය අන්නේ හැම එකක් ගැනම මෙතනදී අවධානය යොමු කරන්න ඕනේ. මේක හොඳට බලා ගන්න නිමි භාණ්ඩ විතරක් නෙමෙයි ගුණත්ව පාලනයේදී අපි අවධානය යොමු කරන්නේ. ඒකේ අමුද්‍රව්‍ය මෙන්ම නිෂ්පාදන ක්‍රියාවලිය ගැනත් බලන්න ඕනේ. යෝගට් එකක් ගන්නවා නම් යෝගට් එකේ quality control කරද්දී යෝගට් එකේ අවසාන product එක විතරක් නෙමෙයි ඒකට යොදාගත් අමුද්‍රව්‍ය මොනවද? නිෂ්පාදන ක්‍රියාවලිය මොකක්ද? අන්නේ හැමදේම ගැනම අපි quality control එකේදී අවධානය යොමු කරන්න ඕනේ. නිමි භාණ්ඩ විතරක් නෙමෙයි. එතකොට මේකේ තියෙන අරමුණ තමයි දෝෂ ශූන්‍ය මට්ටමට ගෙන එන එක. ඒ කියන්නේ වැරදි වෙන්න පුළුවන් ප්‍රමාණය උපරිම අඩු කරන එක සහ නිෂ්පාදන කටයුතු උපරිම කාර්යක්ෂමව කරන එක. දෝෂ ශූන්‍ය මට්ටමට ගෙනීම හා නිෂ්පාදන කටයුතු කාර්යක්ෂමව කරන එක තමයි ගුණත්ව පාලනයේ තියෙන හරය. එහෙම නැත්නම් මේකේ තියෙන ඉලක්කය. හරිනේ? ඔන්න ගුණත්ව පාලනය හැඳින්වීම. ඊට පස්සේ කතා කරනවා quality control එකේ තියෙන වැදගත්කම. ඇයි ආයතනයකට ගුණත්ව පාලනය කියලා එකක් ඕනේ? ඔයා දැකලා ඇති ෆැක්ටරි වල හැම ෆැක්ටරි එකකම වගේ QC department එකක් තියෙනවා. quality control department එකක් තියෙනවා. ගුණත්ව පාලනය කරන වෙනම අංශයක් තියෙනවා. මේකේ තියෙන වැදගත්කම ඔන්න කරුණු පහක් වාට දීලා තියෙනවා පාඩම් කරගමු. එකක් තමයි නියමිත ගුණත්වෙනුත් භාණ්ඩ හා සේවා සැපිය හැකිවීම. හරි quality එකකට product එකක් වෙළඳපොළට දාන්න පුළුවන්. දැන් product එකක් හැදුවට පස්සේ ඒක QC department එකට දෙනවා. quality control අංශයට දෙනවා. ඒකට එතනින් තමයි මේ product එක හරි quality එකට හැදිලා තියෙනවද කියලා බලන්නේ. ඒකට එහෙම හැදිලාද කියලා බැලුවාම තමයි අපිට ළමයි නියමිත ගුණත්වෙනුත් භාණ්ඩ පාරිභෝගිකයට දෙන්න පුළුවන්. හොඳ quality එකක් තිබ්බොත් නේද customers අපි ගාවට ආයෙත් එන්නේ. අන්න එහෙනම් ඒ quality එක maintain කරන්න නම් ගුණත්ව පාලනයක් ඕනේ. හරිද? කමිසයක් හදලා කෙලින්ම වෙළඳපොළට දාන්නේ නැහැ අපි. quality control එක කරන්න ඕනේ. අන්න නියමිත ගුණත්වෙනුත් භාණ්ඩ සැපිය හැකිවීම. ඊට පස්සේ හානි වීම පළුදු වීම අඩු කරගන්න පුළුවන්. අපිට නිෂ්පාදන කටයුතු කරගෙන යද්දී ළමයි හානි වීම වෙන්න බෑද? පළුදු වීම වෙන්න බෑද? වෙන්න පුළුවන්. අන්න ඒ ඔක්කොම අඩු කරගන්න පුළුවන් මේ ගුණත්ව පාලනය හරහා. ඇයි අපි නිෂ්පාදනය කරලා ඉවරලා නැවත නිෂ්පාදනය බලනවා. අපේ product එක අරගෙන බලනවා. මේක හරි quality එකට හැදිලා තියෙනවද කියලා. ඒ හරහා අපිට සිදු වෙන්න පුළුවන් හානි වීම පළුදු වීම බොහෝ දුරට අඩු කරගන්න පුළුවන්. ඒ වගේම තරඟයට සාර්ථකව මුහුණ දෙන්න පුළුවන්. අපි තරඟකරුවන්ට සාපේක්ෂව ඒගොල්ලන්ට හොඳ තරඟයක් දෙන්න පුළුවන්. අපි හොඳ quality product එකක් වෙළඳපොළට දැම්මා. නේද? තරඟයට සාර්ථකව මුහුණ දෙන්න පුළුවන්. ඒ වගේම පාරිභෝගික තෘප්තිය ඉහළ යනවා. නේද? ඔයා හොඳ quality product එකක් වෙළඳපොළට දැම්මොත් තමයි customers ලෝගාවට ඇදිලා එන්නේ. නේද? හොඳ quality දෙයක් customers වලට දුන්නොත් තමයි ඔයාගේ ව්‍යාපාරේ පැවැත්ම තහවුරු වෙන්නේ. නේද? පාරිභෝගික තෘප්තිය ඉහළ යන්නේ එතකොට. අන්න ඒ නිසා මේකේ තියෙන තවත් වැදගත්කමක් තමයි quality control එකේ. එහෙම නැත්නම් ගුණත්ව පාලනයේ, එහෙම නැත්නම් තත්ත්ව පාලනයේ පාරිභෝගික තෘප්තිය උපරිම වෙනවා. customers අපි ගාවට ඇදිලා එනවා. සහ ලාභදායීත්වය වර්ධනය වෙනවා. පැහැදිලිද කතාව? ඔන්න මේකේ වැදගත්කම පාඩම් කරගන්න. මේ කරුණු පහ පාඩම් කරගත්තා නම් ගොඩ ආයෙ වෙන මොකුත් ඕනේ නැහැ. ඊට පස්සේ මේකේ තියෙන අවාසිය තමයි තත්ත්ව පාලනයවත් ගුණත්ව පාලනයේ තියෙන අවාසිය. පළවෙනි එක තමයි ඉවත දැමීමට සිදුවන ද්‍රව්‍ය පිරිවැය. දැන් හිතන්න කමිසයක් මහනවා අපි. සමහරකට කමිසේ මහද්දී ඔන්න මැහිලා නැහැ හරියට තනින් තනින් එළියට ඇවිල්ලා නූල් එළියට ඇවිල්ලා සමහරකට අපිට කමිසේ අයින් කරන්න වෙන්න පුළුවන්. එතකොට ඒ සඳහා දරන අමුද්‍රව්‍ය පිරිවැය අන්න අවාසියක්. අන්න ඉවත දැමීමට සිදුවන ද්‍රව්‍ය පිරිවැය. ඒ වගේම තත්ත්ව පාලනය සඳහා කැප කරන ශ්‍රමය. තත්ත්ව පාලනය කරද්දී වෙනම අංශයක් ආයතනයක පිහිටවන්න ඕනේ. එතකොට එතන වෙනම සුපර්වයිසර්ස් දාන්න ඕනේ. එතන වෙනම ශ්‍රමයක් දෙන්න ඕනේ. වෙනම සේවකයෙකු එතන පිහිටවන්න ඕනේ. අන්න ඒ නිසා තත්ත්ව පාලනය සඳහා කැප කරන ශ්‍රමයක් මේකේ තියෙන වාසියක්. ඒ වගේම පරීක්ෂණ පිරිවැය.
අපි පරීක්ෂණයක් කරන්න බෑ. දැන් යෝගට් එකක් හරි ක්වොලිටි එකට හැදලාද කියලා බලන්න අපි පරීක්ෂණයක් කරන්න ඕනේ. ඒකට ඒක සඳහා වෙනම අපිට එක්ස්පෙරිමන්ට් කොස්ට් එකක් තියෙනවා. පරීක්ෂණ පිරිවැයක් තියෙනවා. ඒ වගේම දුර්වල ශිල්පීන් වෙනුවට වෙනත් අය යෙදවීම පිරිවැය. දැන් හරියට වැඩ කරන්නේ නැති දුර්වල ශිල්පියෙක් නිසා නම් ඒ ක්වොලිටි එක මේන්ටේන් කරගන්න බැරි වෙන්නේ අපිට. එයා වයින් කරලා වෙන කෙනෙක් අපි ගන්න බෑ ආයතනයේට. අන්න ඒ සඳහා වෙනම පිරිවැයක් තියෙනවා. ඔන්න ළමයි තත්ත්ව පාලනය තියෙන වාසි ටික පාඩම් කරගන්න මේවා හොඳ වැදගත් දේවල් ඈ. ඉවත දැමීමට සිදුවන ද්‍රව්‍ය පිළිවෙල, තත්ත්ව පාලන සඳහා කැප කරන ශ්‍රමය, පරීක්ෂණ පිළිවෙල සහ දුර්වල ශිල්පීන් වෙනුවට වෙනත් අය යෙදවීමේ පිළිවෙල. ඔන්න ඒ ටික. ඊට පස්සේ අවසාන කොටස ගුණත්ව පාලන ශිල්පකම. පළවෙනි එක තමයි ළමයි තත්ත්ව කව. ඔයාලට මතකද දන්නේ මම ඵලදායිතාවේ වීඩියෝ එකේදී කිව්වා මේ ශ්‍රම ඵලදායිතාව වැඩි කරන විදිය, ශ්‍රම ඵලදායිතාව වර්ධනය කරගත හැකි පළවෙනි ආකාරයක් අපි කිව්වා තත්ත්ව කව කියලා. මම එතනදී කිව්වා මේක ඉස්සරහදී අපි විස්තර කරගමු කියලා. ඔන්න ළමයි ප්ලේස් එක. තත්ත්ව කව. මොකද්ද තත්ත්ව කවයක් කියන්නේ? මෙතනදී වෙන්නේ අර ආයතනයේ වැඩ කරන සේවකයෝ ඔක්කොම එකතු වෙලා තමන් මුහුණ පාන ගැටලු ටික කතා කරනවා. රැකියාව සම්බන්ධ වෙන්න පුළුවන්, නිෂ්පාදන කටයුතු සම්බන්ධ වෙන්න පුළුවන්. මේගොල්ලෝ ඔක්කොම එකතු වෙලා තමන්ගේ ප්‍රශ්න කතා කරනවා. ඒ හරහා හැමෝම පොදු මතයක් අරගෙන විසඳුමක් හොයා ගන්නවා. ඔන්න ළමයි තත්ත්ව කව. වාට රූප සටහනකින් පේනවා ඇති. හැමෝම වටමේසෙක එකතු වෙලා කතා කරලා විසඳුමක් ගන්නවා. හරිනේ ඔක තත්ත්ව කව. දෙවෙනි එක තමයි ළමයි ශුන්‍ය දෝෂ ශිල්පකමය. මේකත් මතක ඇති. මම කිව්වා අමුද්‍රව්‍ය ඵලදායිතාව වර්ධනය කරන ශිල්පකම් වල ශුන්‍ය දෝෂ ශිල්පකම කියලා එකක් තිබ්බා. ඒක ඉස්සරහදී අපි කතා කරමු. මෙන්න මේ තමයි තැන. ගුණත්ව පාලන ශිල්පකම් වල ශුන්‍ය දෝෂ ශිල්පකම කියන්නේ මොකද්ද ළමයි? සෑම නිෂ්පාදනයක්ම දෝෂ වලින් තොරව නිෂ්පාදනය කරන එක. අපි පුළුවන් තරම් ප්‍රොඩක්ට් එකක් හදද්දී බලන්න ඕනේ දෝෂ උපරිම අඩු කරගන්න. දෝෂ වෙන්න පුළුවන්. මහා පරිමාණ නිෂ්පාදනය කරද්දී එක දෝෂයක් වෙන්න බැයිද? එක කමිසයක් අවුට් යන්න බැරිද? පුළුවන්. නමුත් පුළුවන් තරම් උපරිම try එකක් දෙන්න ඕනේ දෝෂ උපරිම අඩු කරගන්න. ඔන්න ශුන්‍ය දෝෂ ශිල්පකමේ. මේකෙදි concept එක තමයි ළමයි වැරදි වෙන්න කලින්, වැරද්දක් වෙන්න කලින් අපි ඒක නිවැරදි කරගන්න ඕනේ. ඔන්න ශුන්‍ය දෝෂ ශිල්පකමේ. ඊට පස්සේ තත්ත්ව ආරක්ෂණය. ගොඩාක් කවුරුදල මේ ප්‍රශ්නේ ඇවිල්ලා තියෙනවා තත්ත්ව ආරක්ෂණය. තත්ත්ව ආරක්ෂණ ඉන්ට්‍රොඩක්ෂන් ඇවිල්ලා තියෙනවා. MCQ ඇවිල්ලා තියෙනවා. මොකක්ද තත්ත්ව ආරක්ෂණය කියන්නේ? නිෂ්පාදන ක්‍රියාවලිය හැම අධීරක්ම විධිමත් පරීක්ෂාවකට භාජනය කරන එක. හැම අධීරක්ම නිෂ්පාදනයක් වෙද්දී ප්‍රොඩක්ට් එකක් හදද්දී අධීර කීපයක් තියෙනවනේ. ඔය හැම අධීරක් ගැන වෙන වෙනම අපි බලන්න ඕනේ. සෑම අධීරක්ම විධිමත් පරීක්ෂාවකට භාජනය කරන්න ඕනේ. එතකොට වැරද්දක් වෙන්න පුළුවන්ද? බොහෝ දුරට වැරදි වෙන්න අඩුයිනේ. දැන් හිතන්න බිස්කට් එකක් හදනවා කියලා. බිස්කට් එකක් හදද්දී බිස්කට් එක හදන හැම අධීරක් ගැනම හොඳ අවධානයක් යොමු කරනවා. එතකොට වැරදි වෙන්න තියෙන සම්භාවිතාව ගොඩක් අඩුයිනේ. අන්න ඒක තමයි ළමයි තත්ත්ව ආරක්ෂණය කියන්නේ. නිෂ්පාදන ක්‍රියාවලිය හැම අධීරක්ම අපි වෙන වෙනම පරීක්ෂණයට භාජනය කරනවා. එතකොට වැරදි වෙන්න තියෙන සම්භාවිතාව ගොඩක් අඩුයි. ගැටලු සෙවීමට වඩා සිදුවීම් වැළැක්වීම. අපිට ගැටලුවක් හොයනවට වඩා වෙන එක වළක්වන්න පුළුවන්. ඇයි අපි හැම අධීරක්ම වෙන වෙනම බලනවා. ඔන්න තත්ත්ව ආරක්ෂණය. තත්ත්ව ප්‍රමිති. මෙතනදී වෙන්නේ ජාතික හා ජාත්‍යන්තර ප්‍රමිති යොදා ගන්නවා. නිෂ්පාදනයක් සම්බන්ධයෙන් තියෙන ඕනේ ජාතික හා ජාත්‍යන්තර ප්‍රමිති යොදාගෙන නිෂ්පාදන කටයුතු කරන එකට අපි කියනවා තත්ත්ව ප්‍රමිති. නැත්නම් ගුණත්ව ප්‍රමිති කියලා කියනවා. ඊට පස්සේ සංඛ්‍යානමය ක්‍රියාවලි පාලනය. මෙතනදී වෙන්නේ නිෂ්පාදන ක්‍රියාවලිය පිළිබඳ දත්ත අපි රූප සටහන් වලින්, වගු වලින්, ප්‍රස්ථාන වලින් එකතු කරලා ඒවා අදාළ පාර්ශ්ව වලට සංවේදනය කරනවා. නිෂ්පාදන කටයුතු වල තියෙන දත්ත ටික රූප සටහන් වලට, වගු වලට අරගෙන ඒවා අදාළ පාර්ශ්වයන්ට සංවේදනය කරන එක තමයි සංඛ්‍යානමය ක්‍රියාවලි පාලනයේදී වෙන්නේ. අවසාන එක සමස්ත තත්ත්ව කළමනාකරණය. මෙතනදී වෙන්නේ ආයතනයේ සියලු මට්ටම් වල ගුණත්වය සුරැකීමක් තමයි වෙන්නේ. ඔන්න ළමයි තත්ත්ව පාලන ශිල්පකම ටික. එහෙම නැත්නම් ගුණත්ව පාලන ශිල්පකම මොනවද? තත්ත්වකව, ශුන්‍ය දෝෂ ශිල්පකමය, තත්ත්ව ආරක්ෂණය, තත්ත්ව ප්‍රමිති, සංඛ්‍යානමය ක්‍රියාවලි පාලනය, සමස්ත තත්ත්ව කළමනාකරණය. ගුණත්ව පාලනට දාලා තියෙන නෝට් එක තමයි ඔන්න දුන්නේ. එතකොට ඔයා මේ වීඩියෝ එක බලන ගමන් හැමදාම කියනවා වගේ නෝට් ඩවුන් කරගන්න, මේකේ තියෙන වැදගත් කරුණු ලියා ගන්න. මේ ටික පාඩම් කරගත්ත කියන්නේ ඔයාට ආයි කිසිම ප්‍රශ්නයක් නැහැ. මෙහෙම කළමනාකරණය ටික ගොඩ දා ගන්න පුළුවන්. ඒ නිසා හැමෝම මේ වීඩියෝ එක පෝස්ට් කරලා අදාළ කරුණු ටික ලියාගෙන වැඩේ ගොඩ දාගන්න. ඊළඟ වීඩියෝ එකකින් අපි හම්බෙමු පිරිවැය පාලනයේ කොටසත් එක්ක. එහෙනම් ඊළඟ වීඩියෝ එකකින් හම්බෙමු අපි. එහෙනම් හැමෝටම ළමයි අයෝවන් ජය වේවා. බයි.